ඔන්න වෙල්කම් කියලා ඔයාලා වදත් ආදරෙන් සාදරෙන් මගේ YouTube channel එකට පිළිගන්නවා. ඉතින් ඔගොල්ලෝ දකින්නදී ටයිටල් එකේ thumbnail එකේ තිබ්බා වගේ සුපිරි වීඩියෝ එකක් අරගෙන අවිල්ලා තින්නේ. ඉතින් මම මේක ගැන ඔයගොල්ලන්ට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්නම්. ඔයා හිතන්න දැන් ඔයා WhatsApp පාවිච්චි කරන කෙනෙක්. ඔයා දන්නවා officially WhatsApp එකෙන් ඔයාට account දෙකක් පාවිච්චි කරන්න chance එක දීලා තියෙනවා. switch account එක හරහා officially WhatsApp account දෙකක් පාවිච්චි කරන්න chance එක දීලා තිනවා. ඒත් ඔයාට ඊට වඩා වැඩි ප්‍රමාණයක් WhatsApp හදා ගන්න ඕනේ. WhatsApp business එක අරගෙන ඔයා ඒකෙනුත් තව account එකක් හදාගෙන තියෙනවා. ඒතකොට ඔයා phone එකේ WhatsApp තුනක් තියෙනවා. ඒත් ඔයාට තව account එකකට හදා ගන්න ඕනේ. හරිද? මනික එහෙම හිතන්න. හරිද? ඉතින් එහෙම තිබ්බොත් ඔයාට වෙන WhatsApp account එකක් ගැනීමේ හැකියාව නැහැ. මොඩ් WhatsApp ගන්නත් බෑ. ඉතින් මේක මේ හරහා ඔයාට පුළුවන් ඔරිජිනල් WhatsApp එකේම ක්ලෝන් කොපි එකක් ඔයාගේ ෆෝන් එකේ හදාගෙන ඉතින් ඒක හරහා WhatsApp හදාගන්න පුළුවන්. ඉතින් ඒ වගේම WhatsApp විතරක් නෙමෙයි Facebook, TikTok, Instagram, YouTube ඕනම ඔයාගේ ෆෝන් එකේ තියෙන app එකක් account දෙක ගානේ හදාගැනීමේ හැකියාව තියෙනවා. මෙන්න මේ ක්‍රමයේ හරහා ඉතින් මේක ගොඩාක් සාර්ථක ක්‍රමයක්. මම චෙක් කරලා බලලා තමයි ඔයාලට මේ app එක රෙකමන්ඩ් කරන්නේ. ඉතින් අද අරගෙන විලා තියෙන මේ වීඩියෝ එක හරහා ඉතින් කියන්න ඕනේ මේක අලුත් ෆෝන් වලට නම් සුපිරිටි එකෙන් වැඩ කරන Android 14 13 15 බෝධුවට වැඩ කරයි. ඉතින් මගේ ෆෝන් එකේ Android 15 නිසා මට 14 13 වලට වැඩ කරනවා කියලා කියන්න පුළුවන්. හැබැයි අනිත් ෆෝන් වලට වැඩ කරයිද කියලා විශ්වාසයක් නැහැ. ඕගොල්ලෝ ඩවුන්ලෝඩ් කරලා බලන්න. ඉතින් එහෙම කියලා වීඩියෝ එක අත්තරින්න බා ඔයගොල්ලෝ බලන්න. මොකද ඒවට පුළුවන් ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් වෙන්න පුළුවන්. හරිද? ඔයගොල්ලෝ බලන්න ඇති අද මේ වැඩසටහන කරන මේ කටහඬ කැත වෙලා තියෙන්නේ ඇයි කියලා. ඉතින් අර හැමෝටම තියෙන හෙම්බිරිස්සව කැස්ස සෙම මටත් හැදිලා තියෙන්නේ. ඉතින් මේ අර වැඩේ ගැන මට මේ වගේ ෆ්‍රී ටයිම් එකක් හම්බෙලා වීඩියෝ එකක් කරුත් අරින්න ආයෙ කරන්න ටයිම් නැහැ. මොකද මේක මම කරපු ගමන් අප්ලෝඩ් කරන්නේ නැහැ. මේක එඩිට් කරලා ලස්සන්ට කැතතැන් කපලා කරලා මේ මියුසික් ඇඩ් කරලා ඔක්කොම කරලා අප්ලෝඩ් එකට වෙනකන් ගේන්න සෑහෙන ප්‍රොසෙස් එකක් තියෙනවා. මෙතන සෑහෙන වෙලාවක් යන වැඩක් මේක. ඉතින් පිළිවෙලටම මම වැඩේ කරද්දි කරනවා. බ්ලයින්ඩ් අය බලනවා වගේම පේන අයට මේක බලන්නත් පුළුවන්. බ්ලයින්ඩ් අය අහනවා වගේම. ඉතින් පේන කෙනෙක්ට බලලා බ්ලයින්ඩ් කෙනෙක්ට කියලා දෙන්නත් පුළුවන්. නැත්තම් පේන කෙනෙක්ට බලලා එයාටත් මේක ඉගෙන ගන්න දෙයක් තියෙනවා. හරිද? ඉතින් ඒ හේතුන් මත ඉතින් මේ ඔඩියෝ එකක් නෙමෙයි මෙතන වීඩියෝ එකක් නේ හදන්නේ. ඉතින් සෑහෙන වැඩ මෙතන වෙනවා. ඉතින් ඒකයි කැස්ස ලෙඩ දුක් බලන්න නැතුව මේක පටන් ගත්තේ. මේක මට තියෙන ෆ්‍රී ටයිම් එක නිසා. හරිද? ඉතින් ගණන් ගන්න එපා. සෑහෙන මහන්සියක් වෙනවා මේ වීඩියෝ එක හදන්න. ඉතින් ආදරෙන් ඉල්ලන්න හැමෝම subscribe කරන්න අමතක කරන්නත් එපා. හරිද? ඉතින් මේ අපි යමු වීඩියෝ එකට. මම talk back on කරගන්න. Talk back on. දැන් සද්දෙත් වැඩි කරගන්න. Tap to act. Play Store. ඔයාගේ මෙන්න මේ Play Store කියන එක Hold to long press. Actions available. Swipe up or swipe down and double tap to activate. iPhone නැත්නම් Apple Store එක මෙන්න මේ විදිහට open කරගන්න. open කරලා Search. මෙන්න මේ විදිහට search bar එකට ගිහිල්ලා Search apps and game. මේ search apps and games කියන එකට type කරලා මෙන්න මේ විදිහට search කරන්න. Search for multi-space. English. multi space කියලා Average rating ඔන්න මම multi space කියලා search කරගත්තා. English. ඉතින් ඔයාලට පේන අයට පේනවා ඇති උඩින්ම තම්පාට ඇප් එකක් ඇවිල්ලා තිනවා. බ්ලයින්ඩ් අයට නැත්තම් ඔයා ගන්න අමාරු නැහැ. Multiple accounts. multiple accounts කියලා ඇප් එකක් තියෙනවා. මෙන්න මේ විදිහට Out of list. ඒක උඩ ටච් කරගන්න. ඊට පස්සේ Multiple accounts. උඩ ඉන්න ස්ලයිඩ් කරගෙන ඉද්දි Contains ads. In-app search. Install. Open. මගේ ඕපන් කියලා තියෙන්නේ. ඔයාලගේ install කියලා තියෙයි. ඔයගොල්ලෝ install දෙන්න. හරිද? මේක MB 50ක් 50 ගණක් වගේ පොඩි ප්‍රමාණයක් වෙන්නේ. ඉතින් මම මේක ඩවුන්ලෝඩ් කරගෙන තියෙන නිසා මම ඕපන් කියන එකට ටච් කරන්න. Welcome to multiple accounts. ඊපස්සේ Tap to open. මෙන්න මේ විදිහට ඉන්ටර්ෆේස් එකට එන්නේ. By accepting the term. Agree and continue. මම මෙන්න මේ විදිහට agree and continue කියන එකට ටච් කරන්න. Multiple accounts. Multiple accounts. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඉන්ටර්ෆේස් එකට එන්නේ. ඉතින් මේ මෙතන ආවන් පස්සේ මගේ ෆෝන් එකේ තියෙන Page. Let your friends know about app multiple. කීපයක් මෙතන වෙන්නවා. VIP. Column. Secret zone. WhatsApp. Column. Facebook. Column 1. Messenger. Column 2. 1. Out. WhatsApp.
column 3 in grid 1 row. ඉතින් මෙතන WhatsApp ආරම්භය පෙන්නනවා. ඉතින් මේක ලොකු දෙයක් හදන්න නෑ ළමයි. ග්‍රීන් කන්ටිනියු එක දීලා ඔයාලම කරේ පර්මිෂන් එකක් ඉල්ලුවොත් ඕගොල්ලෝ ඕකේ දෙන්න. සමහර විට අර මං පළවෙනි පාර මේක චෙක් කරගන්න මේවා කරපු ඉතින් පර්මිෂන් එකක් ආවගේ මතකයි මට නොටිෆිකේෂන් එලව් කරන්න. ඉතින් ඒකින්ද දෙවෙනි පාර මං ක්ලියර් ඩේටා කරත් දෙන්නේ නැතුව ඇති. ඉතින් මේ මෙතන ඔයාගේ ෆෝන් එකේ දෙන ඕන ඇප් එකක් ඔයා හොයාගන්නේ Button out of grid. මේ යට බටන් කියලා කියනවා. ඒක මේ ටෝක් බෑක් යූසර්ස්ලට සපෝට් කරන්නේ කියන්නේ නැහැ. ඒත් ඔයාට හොයාගන්න ලේසි Samsung ෆෝන් එක නම් බෑක් බටන් එක යට දෙන බෑක් බටන් එකට උඩින් බටන් කියලා කියනවා ප්ලස් අයිකන් එකක්. ඒක උඩ මෙහෙම ටච් කරාම මෙන්න විදිහට ඔයාගේ ෆෝන් එකේ දින ඇප් ටික පෙන්නනවා. Facebook, WhatsApp, Messenger, WhatsApp Business, TikTok, Telegram, Chrome, other apps 87, Capital Audio Lab, Accessibility, Avatar Editor. Tap ඔන්න වගේ Our Zone. Tap to all language translate app. ඔන්න වගේ පේනවා. මම මෙතන මේ WhatsApp කියන කුඩ ටච් කරගන්නවා. Heading now. Please hold. ඊට පස්සේ මෙන්න මේ විදිහට WhatsApp එක ක්ලෝන් වෙලා WhatsApp. Not ticked. Tick box. මෙන්න විදිහට ඕපන් වුණා බලා ගන්න පුළුවන්. To WhatsApp. Choose ticked. Tick. මම බෑක් වෙන්නන්ද මෙතන. Okay. To ensure you don't miss messages from client, WhatsApp cancel. ඉතින් මෙන්න මේ විදිහට මේ බෑක් වුණාම WhatsApp. මෙතන හෝම් එකේ WhatsApp එක පෙන්නනවා. Secret Zone. Get VIP. ඉතින් WhatsApp. මෙන්න මේ WhatsApp කියන කුඩ ටච් කරාන් පස්සේ අපිට පෙන්නනවා Open. මේ ඕපන් කියලා පෙන්නනවා. Multiple accounts. WhatsApp. මෙන්න මේ විදිහට ටච් කරාම Choose your language. Ticked. Tick box. English. ඉංග්‍රීසි දීලා මෙන්න මේ විදිහට මේ Read our private. Agree and continue. Button. මෙන්න මේ විදිහට අපිට WhatsApp එක සාමාන්‍ය විදිහට හදාගෙන යන්න පුළුවන් ළමයි. ඉතින් මේක මේ ඇප් එක ඇතුළෙන්ම ඔයාලා ඕපන් කරන එක හොඳයි. මොකද මේක එළියට ගත්තොත් සාමාන්‍යයෙන් තියෙන එළියේ තියෙන ඔරිජිනල් ඇප් එක මික්ස් වෙන්න පුළුවන්. හරිද? ඉතින් මේක සාමාන්‍ය විදිහට වඩා මෙතනින් ඉඳන් යට මේ හදාගෙන යන්න පුළුවන් ඇප් එක. Multiple accounts. හරිද? ඉතින් Secret Zone. WhatsApp. මෙන්න මේ විදිහට WhatsApp කියන කුඩ ටච් කරලා ඔයාලට ඉතින් One key repair. Edit the name. Location editor. Home screen icons. මෙන්න මේකෙන් හෝම් ස්ක්‍රීන් එකට ඇඩ් කරන්න පුළුවන් ඕන නම්. Location editor. Edit the name. Delete app. ඉතින් මේ One නැත්තම් key repair. Delete app. ඩිලීට් කරන්නත් පුළුවන් මෙන්න මේ විදිහට. Delete. හරිද? Tap to activate. ඉතින් මොනවා ක්ලෝන් කොපියේ ඩිලීට් වෙනවා. Messenger. Facebook. Column 1. හරිද? ඊට පස්සේ අපි දැන් මේ බලමු මේ Tap to activate. තව මොකද්ද ගන්නෙ. Message. Facebook. මෙන්න Column මේ 1. Facebook කියන කුඩ පොඩි ටච් එකක් දාලා බලමු. Please hold. Multiple accounts. ඔන්න Facebook Facebook. Column 3. ක්ලෝන් වුණා. Okay. ඕකේ එක දීලා බලමු. Allow multiple accounts to allow button. මේ ලව් කෙනෙක් උඩ මේ ටච් කරන්න. Kindly remind. Open. Multiple accounts. Facebook. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට Facebook එකත් ඕපන් වෙනවා. හරිද? Facebook. ඉතින් Tap. Join Facebook. Connect with friends. Get started. මේ get started කියන එක දීලා Facebook එකේ වුණත් අපිට හදාගන්න පුළුවන්. Secret Facebook. මේක ඉතින් මෙන්න මේ විදිහට ටච් කරලා එකෙත් Home screen icons. Out of grid. home screen එක කරන්න පුළුවන්. Location editor. location එක edit කරන්න පුළුවන්. Edit the name. නම edit Tap කරන්න to පුළුවන්. delete app. One key repair. delete කරන්න පුළුවන්. Delete. Tap to activate. ඉතින් Tap to ඉතින් activate. මේක මේ Column 2. එහෙම බලද්දි WhatsApp. සුපිරි app එකක්. WhatsApp. Column. Facebook. ඉතින් මේ WhatsApp Messenger මේ උඩින්ම මේ ටික පෙන්නන්නේ නිකන් ළමයි. මේක ක්ලෝන් වෙලා නෙමෙයි තියෙන්නේ. Get VIP. මේ ඒගොල්ලෝ ඩිෆෝල්ට් පෙන්නන app ටිකක් මේක ඔයාලට මේ app එක ෆ්‍රී ක්ලෝන් කරගත්ත හැකි ඇප්ලිකේෂන්. ඔයාලට මේකෙන් මොකද්ද වෙන්නේ කියලා දැන් පැහැදිලි විස්තරයක් එන්න ඇති. ඉතින් ඔන්න විදිහට සරලව ඔයාලට මේක Talk back off. පාවිච්චි කර ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ වගේ සුපිරිම වීඩියෝ ඉස්සරහටත් අරගෙන එන්නම්. ඇප් එක ගැන මොකක්ද ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. ඇප් එකේ link එක description එකේ හෝ comment section එකේ උඩ දාලා තියන්නම්. ඔයගොල්ලන්ට ඒ හරහා ඇප් එක download කරගැනීමේ හැකියාව තියෙනවා. එහෙනම් අදට ගිහින් එන්නම්. subscribe කරන්න මගේ YouTube channel එක like කරන්න comment කරන්න. ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා.